හරි මං ඔයාලට මේ වීඩියෝ එකෙන් මේක Windows වලටයි මොබයිල් වලටයි දෙකටම ඉන්ස්ටෝල් කරන්න හැටි හරියටම පෙන්නනවා. ඒකින්ද වීඩියෝ එකේ PC එකේ තිබ්බ කියලා කිසි වෙනසක් නැහැ. PC විදිහට නම් මොබයිල් එකට ඉන්ස්ටෝල් කරන්න තියෙන්නේ. මම මොබයිල් වලට ඉන්ස්ටෝල් කරන්න හැටිත් මේ වීඩියෝ එකේ මෙහෙම පෙන්නනවා. හරි දැන් මම ඔයාලට ඉස්සෙල්ලාම පෙන්නන්නම් මගේ dialog router එකේ data usage එකයි data package එක පෙන්නලා ඉන්නවා. හරි දැන් ඔයාලට බලන්න පුළුවන් මගේ ජනවාරි මාසේ data usage තියෙනවා 285 GB. දෙසැම්බර් මාසේ තියෙනවා ටෙරාබයිට් 1.17. නොවැම්බර් එකේ තියෙනවා GB 51ක්. හරිද ඔය ඔක්කොම තියෙන වෙබ් බ්‍රවුසින් වලින් ස්කූප් පැකේජ් එක තමයි මේ ඔක්කොම කරේ. මේ රවුටර් එකේ data package එක පෙන්නනවා. දැන් ඔයාලට පේනවා work candle light data package එක දාලා තියෙනවා. මේක විතරයි. මම usage history පෙන්නනවා. GB 99කුයි GB 790යි තමයි තියෙන්නේ. හරි දැන් මම ඔයාලට ඔප්පු කරලා පෙන්නන්නම් මේක zoom package එක කියලා ඔප්පු කරන්න තියෙනවා. අන්න සර්ච් කරනවා GTA 6 කියලා. හරි ඔයාලට පේනවා load වෙනවා ඉවරයක් නැහැ. කිසිම එකක් එන්නේ නැහැ. දැන් YouTube කියලා සර්ච් කරා ඒත් එන්නේ නැහැ දැක්කනේ. හරි දැන් මම ඔයාලට මෙතන සර්ච් කරලා පෙන්නන්නම් මේ zoom package එකේ තියෙන zoom.ask කියන වෙබ්සයිට් එක කියන zoom එකේ වෙබ්සයිට් එක load වෙන්න ඕනේ. kami network ini description ಗೆ දාලා තියන්නම්. ඔයාලට download කරන්න පුළුවන්. ඔය ඩබල් ක්ලික් කරලා run as administrator එකේ ESP. ඊපස්සේ next එක install කරන්න තියෙනවා. හරි මේ මෙතන ගියාට පස්සේ මෙතන එනවා නිකන් network drivers වගේ install කරන්න. මේක අනිවාර්යෙන් install කියලා දෙන්න. Doing the number. Tapi ni pun dia ubah kala baru. Kasi ni tawar kini. Jadi nak biasa lagi. Biasa lagi api kopi lagi ni. integral dot nothing karena import from keyboard ini ini successful import one play button yang ini uban ini ini itu tapi untuk kamu ini saya start dari Windows ya Windows Indonesia Tries to kita mengalami ini 7 itu yang ada di web browser dia ada pasti aku lagi di almeno tappare kottenne central road බලමු අපේ YouTube එකට. YouTube එක සටපට ගාලා සිංහල ලෝඩ් වෙනවා දැක්කනේ. හරි දැන් අපි සර්ච් කරලා බලමු GTA 6 කියලා.
දැක්ක ඒක ක්ෂණිකව ලෝඩ් වෙනවා. හරි දැන් මම පෙන්නනවා මේ VPN එක ඕෆ් කරලා මේ සර්ච් ආයි VPN ඔන් කරා. දැන් ඒක බලන්න ඒක. දැක්කනේ එතකොට කානට වැඩ කරනවා. දැන් VPN එක 100ක් වැඩ කරනවා. හරි දැන් මම පෙන්නනවා මේක මොබයිල් වලට ඉන්ස්ටෝල් කරගන්න හැටි. තාඩා ප්ලේ ස්ටෝර් එකට ගිහලා සර්ච් කරන්න Redmond VPN. එස් වලට පේනවා මේ GMR කියරක් ඇතුලේ යතුරු පහක් තියෙන. අන්න ඒක ක්ලික් කරන්න. ඊට පස්සේ මේ ඉන්ස්ටෝල් කරගන්න. හරිද? ඒක ඉන්ස්ටෝල් කරගත්ත පස්සේ විදිහට ඕපන් කරන්න. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ එකක් තමයි බලන්න පුළුවන්. PC එකේ විදියමයි කිසි වෙනසක් නැහැ. ඉතින් යන්න මේක කොපි කරගන්න. ඊට පස්සේ අක්කේ ඩොට් තුන ඔබන්න import from keyboard කියන උඩ එකපාරක් ක්ලික් කරන්න තියෙනවා. ඊට පස්සේ අර විදියට එනවා. ඊට පස්සේ මෙතන import කියන එක දෙන්න. import කියන එක දුන්නාට පස්සේ මෙතන play button එකක් තියෙන්නේ. අන්න ඒකට එකපාරක් ක්ලික් කරන්න. ඊට පස්සේ ආයෙත් ඉන්නේ යතුරක් ඉතින් ඕකෙ වෙන්නේ ඊට පස්සේ අර විදියට මේ VPN එක වැඩ. හරි දැන් මම ඔයාලට පෙන්නන්නම් මේකේ ස්පීඩ් ටෙස්ට් එකක් කරන්න. මේ අපි යනවා අපේ VPN එකට. කියලා ස්පීඩ් ටෙස්ට් එකක් කරනවා. ඊළඟ ගෝ කියන බටන් එක ඔයගොල්ලෝ තමයි තියෙන්නේ. එතන අපිට මේ පින් එකක් වුණා. පින් එක වුණා 87ක පින් එක. තියෙන Mbps 33යි 37යි 36යි. Mbps 38.36ක ඩවුන්ලෝඩ් ස්පීඩ් එකක්. ඒ වගේම අප්ලෝඩ් ස්පීඩ් එක තියෙනවා 4.94ක අප්ලෝඩ් ස්පීඩ් එක බලන්න. එහෙනම් මේ වීඩියෝ හොඳයි නම් ලයික් එකක් දාන්න.